හලෝ සුබ දවසක්. බලමු රෑම්ප් එකට රිවර්ස් එකක් ගන්න තියෙන්නේ ෆ්‍රන්ට් කියන්නේ පහට. බලමු එකපාරින් ගහන්න පුළුවන් මේක දන්නේ නැහැ. බලමුනේ. පහ ඔයද පහ තියෙන්නේ අරක පහ තියෙන්නේ. ෆ්‍රීගෝ එකක් තියෙන්නේ අද මම හිතන්නේ. හලෝ බෙහෙත් මොනවා හරි පටවන්න තියෙන්නේ. මේක රින 20යි ටෙම්පරේචර් එක යන ටෙම්පරේචර් එක රින 20ක්. ඉතින් බලමු. දොරවල් දෙක මම කලින් ඇරියා මේ මෙතන පාකින් එකේ තියෙද්දිම මේකේ ඔබ තමයි ඉතින් රෑම්ප් එක. වෙනවද දන්නේ මේ වීඩියෝ එක මම ඉතින් අපේ කවිඳු මල්ලිට තමයි මේ යවන්නේ. කවිඳු මල්ලි කිව්වා එකපාරින් රිවර්ස් එකක් ගහලා එයාට වීඩියෝ එකක් එවන්න කියලා. බලමු ඉතින් එකපාරින්ම ගහ ගන්න පුළුවන් වේද කියලා බලමු. මේ අන්තිම ටික තමයි හිමීට ගන්න ඕනේ. මොකද නැත්තම් කන්ටේනර් එක ඩැමේජ් වෙනවා. ඩෝයි ගාලා වැදුනහම අර ඒගොල්ලන්ගේ තියෙනවා මේ රබර් බම්පර්ස් වගේ ඒවත් ඩැමේජ් වෙනවා. ඒ හින්දා මේ අන්තිම ටික තමයි මම එන්නේ හිමින් ගන්නේ. මොකද සමහර ලාවට බ්‍රේක් ලයිට් එහෙමත් අපේ කඩලා යන වෙලාවල් තියෙනවා. තාජුට්ටයි මෙහෙම චුට්ටක් පස්සට හිමීට වැදුනට පස්සේ ආයෙ දශමයක් විතර ඉස්සරහට ගත්තා නම් හරි. මොකද නැත්තම් අර ෆෝක් ලිෆ්ට් එක එහෙම මේගොල්ලෝ යද්දි අපේ එක ඉස්සෙනා පාත් වෙද්දි අර යකඩට හිර වුණාම මේ අවුල්. කොහොම ඉන්න මේ මං ගිහිල්ලා සේෆ්ටි ලොක් එක දාලා එන්නම්. මේ මොකද අපේ ටයර් එක ඉස්සරහට ගන්න බැරි වෙන සේෆ්ටි ලොක් එකක් තියෙනවා. ඒක දාලා එන්නම්. ග්ලව්ස් දෙකක් ගත්තා. මම පාවිච්චි කරන ටෙක්නික් වගේක් තියෙනවා. මොකද ලෝඩ් කරන්න කලින් මම අනිවාර්යෙන් මේ මෙතන බැලුන් උස්සනවා පොඩ්ඩක්. එතකොට මේ කාගෝ එකේ බරට ගානට මෙයා හදා ගන්න. නැත්නම් අපේ මජ් ගාඩ් ටික ඩැමේජ් වෙනවා. ටෙම්පරේචර් එක බලන්න යන්. ටෙම්පරේචර් එක ඇවිල්ලා ටෙම්පරේචර් එකත් හරි. හරි. පේන ඇති ගහලා තියෙනවා. මේ පැත්තේ ගානට ගහලා තියෙනවා. මේ පැත්තෙත් උන් ගානට ගහලා තියෙනවා කවිඳු මල්ලිට. එහෙනම් ජය වේවා කවිඳු මල්ලි. ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.